FR කේස් එක පෙරේදා ඩිස්මිස් වුණා. ඕනම තැනක මොනවා කරත් අපි රටේ සිවිල් නීතියට යටත්. ඒක තමයි සුප්‍රීම. ඒක තමයි උඩම තියෙන්නේ. 8 දෙනෙක් මරන බොහොම අවාසනාවන්ත සිද්ධියක් අපි ඔක්කොම දන්නවා. ඒක අපි කොහෙදිවත් අපි ඒක සාධාරණීකරන්න යන්නේ නැහැ. රුපියල් 7 වලට ජීවිතයක් කොහෙදිවත් සමාන කරන්න බෑනේ. පොලිසියට ප්‍රධාන හේතුව තමයි තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. ඊට අමතරව පොලිසිය නීතිය ආරක්ෂා කරන අය ඒගොල්ලෝ බලනවා මේ තරඟකරුවන් මොනවාරි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලාද. ඒගොල්ලෝ දන්නේ නැහැනේ මල්ලි. මේ තරඟකරුවන් ඒ වගේ අය නෙවෙයි. රයිට්. නමුත් අපි එහෙම කිව්වට මේක නීතිය කරන අය දන්නේ නැහැනේ මල්ලි. ඒකට ඩිරෙක්ට් සම්බන්ධයි ෆියුල්. වෙනස් ක්‍රීඩාවක් වගේ නෙමෙයි. ඉතින් එතකොට ඒකට දේශපාලන අධිකාරියෙන් යම්කිසි අවසරයක් ගන්න ඕන. මේක මං හිතන්නේ හොඳ උදාහරණයක් මේ ඉන්න තරඟකරුවන්ට මේ ඉස්සරහට කොහොමද මේ මෝටර් රථ ක්ෂේත්‍රයේ හැසිරෙන්න ඕනේ කියලා. දැන් QR එක තියෙනවා. අපි QR එක යටතේ අපිට මේ ක්‍රීඩාව කරන්න දෙන්න. මේ කාර් එකක් මෙච්චර හයියෙන් යන වෙලාවක මොකක් හරි අසනීපයක් වුණා. එතකොට ඒකත් ඔෆිෂියල්ස් වල වැරද්ද. නීතියක් දැම්මනම් ඒ නීතියෙම ඉන්න ඕන. රයිට්. දුවන කෙනා දුවයි නැති කෙනා නැත් ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල මේ මෝටර් රථ අපේ රේස් කමියුනිටි එකේ යනවා අලුත් ඩෙවලොප්මන්ට් එකක් කතා බහක් 2024 ෆොක්සිල් අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් සහ මේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අපිට පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනේ කියලා. ඕමලේ ඇත්තටම මේ කතාව සත්‍යයක්. මේ මොකද 2024 කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය පරිදි FR කේස් එකක් දාලා තිබ්බා සුප්‍රීම කෝට් එකේ. ඉතින් එතකොට සුප්‍රීම කෝට් එකේ පෙරේදා ඒකේ නඩු තීන්දුවක් දුන්නා. අද නඩු තීන්දුවක් කියන්නේ මේ ඇත්තටම පැමිණිල්ලේ නඩුව නිෂ්ප්‍රභා කරා, ඒ කියන්නේ ඩිස්මිස් කරා. අපි ඇත්තටම බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕන මුලින්ම අපි වෙනුවෙන් අපි වෙච්ච නීතිඥතුමාලාට නවීන් මාරපන මහත්මයා, ශාන්ත ජයවර්ධන නීතිඥ මහත්මයා, ඊගාවට තිලිනී විධානගමගේ මහත්මිය. ඉතින් මම හිතනවා ඒ තුන් දෙනා ඇරෙන්න තව ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් හිටියා. ඒ හැම කෙනෙක්ටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ FR එක මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභා කිරීම. මොකද හේතුව මල්ලි මේක ඇත්තටම අපේ මේ මෝටර් රේසින් වලට ලොකු බලපෑමක් කරා මේක. මොකද හේතුව මේකේ කී ඔෆිෂියල්ස් 17 දෙනෙක්ට, ඒ කියන්නේ සියලුම 17 දෙනෙක්ට දාලා තිබ්බා. මේක ඇත්තටම ඒගොල්ලෝ මං හිතන්නේ දාලා තිබ්බේ 4 දෙනෙක්. ඒ 4 දෙනාගෙන් දෙන්නෙක් මොකක් හරි ඔය සමාජයකින් දාලා තිබ්බේ මෝටර් රථ වලට සම්බන්ධයි කියලා. නමුත් මම දකින්නේ නැහැ ඒගොල්ලෝ මෝටර් රථ වලට සම්බන්ධයි කියලා. මම දකින්නේ ඒගොල්ලෝ යූනියන් එකක්. ඉතින් මම හැමතිස්සෙම ඔබතුමාලාත් දන්නවා මේ යූනියන් කියන එකට ස්පෝර්ට් එකකට යූනියන් කියන එකක් අවශ්‍ය නැහැ. අනික ස්පෙෂලි මෝටර් රේසින් වලට. මොකද හේතුව මෝටර් රේසින් කියන එක හැම තරඟකරුවෙක්ම දුවන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්. තමන්ගේ සල්ලි වලින්, තමන්ගේ ජවයෙන්, තමන්ගේ සියලු අවශ්‍යතාවය තමන්ම තමයි ඉටු කරගන්නේ. ස්පොන්සර් කෙනෙකුට තමන් එයරෙන්න වෙන කවගෙන්වත් උදව් ලැබෙන්නේ නැහැ. නමුත් මේකෙදී මේ පිරිසක් රයිට්, මේකේ මම හිතන්නේ දැන් කාලයක් තිස්සේ එන එකක් ඩෙවලොප්මන්ට් එකක්. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ වගේ ගෲප්ස් හදාගෙන මේ ස්පෝර්ට් එක නැතිකරන්න යම් අවස්ථාවල ඒගොල්ලෝ උත්සාහ දරනවා. ඉතින් ඒ උත්සාහයක එක ව්‍යාර්ථ දෙයක් තමයි මේ වුනේ. ඉතින් මම හිතනවා මේක ඇත්තටම ඉස්සරහට එන මෝටර් රථ තරඟකරුවන්ටත් ලොකු වැඩක්. මොකද හේතුව මල්ලි ඔයගොල්ලෝ දන්නවා මේ ආමික යුද හමුදාව, ගුවන් හමුදාව සතුයි මේ තියෙන ක්‍රීඩා පත. ඉතින් මේක ඇත්තටම ලංකාවේ ෆොක්සිල් කියන්නේ නිකන් හිස්ටොරිකල් ඉවෙන්ට් එකක් ඒක. ඉතින් ඒකෙදි මේ වගේ ඉන්සිඩන්ට් එකක් වුණා කියන්නේ යුද හමුදාපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මං දන්න තරමට ඒගොල්ලෝ මේ කේස් එකට ඇතුළත් කරලා තිබ්බා. ඊට අමතරව අපේ ගවර්නින් බොඩි එකේ අවශ්‍යම කී ඔෆිෂියල්ස්, ඒ කියන්නේ රේස් එකක් සාමාන්‍යයෙන් කරනකොට කී ඔෆිෂියල්ස් ඉන්නවා. ඒගොල්ලන්ටත් මේක සම්බන්ධව දාලා තිබ්බා. ඉතින් මං හිතනවා ඒක පෙරේදා නිෂ්ප්‍රභා වුණා. ඉතින් මං හිතනවා මේක අනිත් අයටත් දැනගන්න ඕන මෝටර් රථ වලට සම්බන්ධ අයට මේක හොඳ පෙරනිමිත්තක්. මොකද හේතුව ඇත්තටම මං හැමතිස්සෙම කියන්නේ මල්ලි මේ එක එක්කෙනාගේ ඔය ගෲප්ස් හැදෙන්නේ ඒ තනියෙන් යම් දෙයක් කරන්න බැරි නොහැකියාවක් තියෙන අය. ඒ කියන්නේ හැකියාවක් තියෙන අය තමන්ගේ අදහස තමන් තනියෙන් ගිහිල්ලා ක්‍රියාත්මක කරනවා.
ඉතින් මං හිතන්නේ මේක මේ හැම කෙනාගේම අවශ්‍යතාවයක් නෙවෙයි මේක certain individuals. ඒ කියන්නේ 5-6 දෙනෙක්ගේ අවශ්‍යතාවයක් මත ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ගත්ත ප්‍රයත්නයක්. ඉතින් මං එදත් ඕක කිව්වා දැන් අදත් කියනවා. ඉතින් මං හිතනවා මේ වගේ වැඩ කිරිල්ලෙන් වෙන්නේ මේ ක්‍රීඩාව තව අවුරුදු ගානක් පස්සට යන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා 2024 මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ අද වෙනකම් ෆොක්සිල් තිබ්බේ නැහැ. නමුත් අපි මේ අවුරුද්දේ තියන්න හිටියේ. නමුත් මේක රටේ සහ ලෝකේ ප්‍රශ්නේ හින්දා තමයි තිබෙන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් මේ පාර මේ ෆොක්සිල් තරඟය පවත්වනවා. ඉතින් මං හිතනවා මේ වගේ මේ වැඩ කරන අයත් එක්ක මේ වගේ ක්‍රියාකාරකම් කරන අයත් එක්ක ඇත්තටම මේ කමියුනිටි එකේ ඉන්න තරඟකරුවන් එකව වෙන්න නරකයි. මොකද හේතුව මං හිතන්නේ හොඳම උදාහරණය දැන් බලන්නකෝ මේකට සල්ලිත් මං හිතන්නේ මුදල් එක්කව කරලා තියෙන්නේ තරඟකරුවන්ගේ. හරිද? එතකොට තරඟකරුවන්ගේ මුදල් එක්කව කරගෙන මේවා ඉතින් අනික ඒගොල්ලෝ දෙන්න යන අදහස තමයි මල්ලි ඊටත් වැඩිය භයානක මේ FR කේස් එක අපි දැම්මේ මේ ඕගනයිසර්ස්ලටවත් මේ මෝටර් රථ පැටර්නිටි එකේ ඉන්න කට්ටියටවත් නෙමෙයි මේක අපි දැම්මේ පොලිස් දෙපාර්තමේන්තුවට කියලා. රයිට්? නමුත් අපි දන්නවා නඩුව කතා කරන වෙලාවේ කොහෙට කවුරු වෙනුවෙන්ද ඇටැක් කරේ කියන එක. රේස් ඩිරෙක්ටර් ඊගාවට COC Clerk of the Course key officials තමයි ඩිරෙක්ට් ඇටැක් කරේ. ඉතින් ඒ හින්දා මං හිතනවා බොරු ප්‍රයත්න කොච්චර දරුවත් මේක හොඳම උදාහරණයක් කවදා හරි සත්‍යය ජය ගන්නවා. ඉතින් ඒක තමයි මේ දැන් පෙරේදා වුණේ. ඉතින් මම ඇත්තටම මේක අවස්ථාවක් කරගන්නවා මින් ඉදිරියට මේ අලුතෙන් එන නවක මෝටර රථ තරඟකරුවන් සහ මේ තරඟවලට සහභාගී වෙන අය මේ වගේ අනවශ්‍ය ඇසෝසියේෂන් කියලා හදාගත්ත යූනියන් වලට ගිහිල්ලා තමන්ගේ මුදල් නාස්ති කරගන්න නැතුව රයිට් තමන් හරි දේ කරන්න ඕන. තමන්ට අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් තමන් ඒක ගිහිල්ලා තමන්ට දක්ෂකමක් තියෙනවා තනියෙන් ගිහිල්ලා ඒක ප්‍රකාශ කරන්න. පහුගිය කාලේ 2012 අපි ක්‍රීඩා ඇමතිට හිටපු අධ්‍යක්ෂකගෙනාට අපි නඩු දැම්මා. අපි නඩුවෙන් දින්නා. හැබැයි මේ හැම දෙයක්ම අපි පුද්ගලිකව වියදම් කරේ. අපි කාගෙන්වත් සල්ලි අරන් වියදම් කරේ. ඒක මොකද හේතුව මම්මල්ලි අපේ දැනගන්න ඕන අපේ ප්‍රශ්නයක් තියෙනම් අපි ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ අපි ඒකට අනිත් අය හවුල් කරගන්න අරගයි. ඉතින් ඒකෙන් වෙන්නේ මේ ක්‍රීඩාවට ලොකු හානියක් වෙනවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ දැන් හානියක් කළා ඉවරයි. ඉතින් ඉදිරියට මේ හානිය වළක්වා ගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රීඩාවට සහභාගී වෙන තරඟකරුවන්ට පමණයි. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕන බුද්ධිවත්ව මේ යම්කිසි මිනිස්සෙක් මොන හරි කිව්වම මේක ඇත්තද නැත්තද කියලා බලන එක. එහෙම නැතුව ඒගොල්ලෝ කියන එකෙන් මේව කළා අපරාධේ තමන්ගේ මුදලුත් අපරාධේ තමන්ගේ කාලෙත් අපරාධේ අන්තිමට ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. පැහැදිලි කර ගැනීමේ ලේසියට සහ මේ නීතිමය බාධාවක් නැත්නම් අපිට පොඩ්ඩක් පැහැදිලි කරමුද මේක මොකද ඊටාම අවාසනාවන්ත සිද්ධියක් වුණේ ඒක නොවැළක්විය හැකි හේතු වෙන්න පුළුවන් ජීවිත නැති වුණා ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒ ප්‍රශ්නේ එහෙමම තියෙද්දි මේ අදාළ මේ කියන සිටුේෂන් එක මොකක්ද මොකක් සම්බන්ධවද ඇත්තටම ඒගොල්ලෝ දාලා තිබ්බේ මූලික අයිතිවාසිකම මුලින්ම ඒගොල්ලෝ පුහා දක්වන්න හැදුවේ පොලිසිය මේ තරඟකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා කියලා ඇරස් කරා කියලා රයිට් මොකද හේතුව සාමාන්‍යයෙන් මල්ලි මොන දේ කරත් මේක ඇත්තටම මේ තරඟකරුවෝ ඉගෙන ගන්න ඕන අපි මෝටර් රථ තරඟයක වුණත් ඒකේ තියෙනවා ප්‍රොටෝකෝල් එකක් අපි යන නීති ඒක දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් රේස් දුවන්නේ ක්ලබ් වලින් ක්ලබ් එකක් වගකීම ගන්නවා ගවර්නින් බොඩි එකට ගවර්නින් බොඩි එක වග කියන්න ඕන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට. ඒතකොට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය රයිට්. එතනිනුත් බැරි නම් මේ ඔක්කොම යටත් සිවිල් නීතියට. මල්ලි ඕනම තැනක මොනවා කරත් අපි රටේ සිවිල් නීතියට යටත්. ඒක තමයි සුප්‍රීම්. ඒක තමයි උඩම තියෙන්නේ. රයිට්. අපිට කවුරු මොනවා කරත් අපිට මොන නීතිය මොන පනිෂ්මන්ට් එක දුන්නත් අපිට බැරි නම් අපි සිවිල් නීතියට ගියොත් ඒ ඔක්කොම යටයි අපේ මොන කන්ස්ටිටියුෂන් එකේ මොක තිබ්බත් සිවිල් නීතිය තමයි උඩම තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක සිවිල් නීතියේ යටතේ තමයි 8 දෙනෙක් මරන බොහොම අවාසනාවන්ත සිද්ධියක් අපි ඔක්කොම දන්නවා. ඒක අපි කොහෙදිවත් අපි ඒක සාධාරණීකරන්න යන්නේ නැහැ. හැබැයි මල්ලි ඒක එවල වෙච්ච ඊස්ටර්න් සිදුවීමක්. රයිට්. එහෙම නැතුව ඒ ඩ්‍රයිවර්ස්ලවත් ඒ ඕගනයිසර්ස්ලවත් උමනාවෙන් කරන්න ගිහිප එකක් නෙමෙයි. ඒක බොහොම අවාසනාවන්ත වෙච්ච සිදුවීමක්. නමුත් අපි අදටත් ඒක ගැන කම්පණය වෙනවා. රයිට්. ඉතින් අපිට පුළුවන් හැම උදව්වක්ම අපි වක්‍රව අපි ඒවට කරන්න අදටත් උත්සාහ දරනවා ගවර්නින් බොඩි එක වෙනුවෙන්. ඉතින් මේ කතා කරන අය එහෙමනම් ඉතින් අඩුම තරමේ ඔය මැරිච්ච අය සම්බන්ධව හරි ඩ්‍රයිවර්ස්ලාට හරි එහෙමනම් මොනවද මේ වෙනකන් කරපු උදව් මේ සම්බන්ධව
රයිට්. අපි ගවර්නින් බොඩි එකෙන් නම් අපි මේ රුපියල් 7 වලට ජීවිතයක් කොහෙදවත් සමාන කරන්න බෑනේ. ඒක අපි දන්නවා. අපි මානුෂීය අත්යෙන් බැලුවත් අපිට මොන තරම් දුන්නත් ඒක සමාන කරන්න. නමුත් අපි පුළුවන් මට්ටමින් මල්ලි අපි ඒක හැම කෙනෙක්ටම යුද හමුදාව ගවර්නින් බොඩි එක ශ්‍රී ලංකා වෝටර් බස් ස්පෝර්ට් එක උදව් කරලා තියෙනවා. අපි ඇත්තටම අදටත් උදව් කරන්න තමයි try කරන්නේ. අපිට පුළුවන් හැම අවස්ථාවකම දැන් ඉන්න පරිපාලන කමිටුව පවා ඕක ගැන කතා කරලා උදව් කරන්න බලනවා. හැබැයි මේකේ මේගොල්ලෝ දාලා තිබ්බේ පොලිසියට ප්‍රධාන හේතුව තමයි තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. නමුත් අත්අඩංගුවට ගත්තා කියලා මේ ඔය හිරේ දැම්මේවත් මොකුත් නැහැ. හොස්පිටල් එකේ හිටියේ. නමුත් ඕනම අපි සාමාන්‍යයෙන් දන්නවා මල්ලි ජීවිත 7ක් 8ක් නැවතුනම සමහරට එතන කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. රයිට්. නමුත් මේ ඊට අමතරව පොලිසිය නීතිය ආරක්ෂා කරන අය ඒගොල්ලෝ බලනවා මේ තරඟකරුවන් මොනවාරි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලාද. රයිට්. එහෙම නැත්නම් වෙන මොනවද? ඉතින් මොකද ඒගොල්ලෝ දන්නේ නැහැනේ මල්ලි. ඇත්තටම රියල් සිටුේෂන් එක දන්නේ නැහැ. මොකද ඒත් මේ තරඟකරුවන් ඒ වගේ අය නෙවෙයි. රයිට්. නමුත් අපි එහෙම කිව්වට මේක නීතිය කරන අය දන්නේ නැහැනේ මල්ලි. ඉතින් අන්තිමට මේකේ පාඩුව කාටද? තරඟකරුවන්ට. තරඟකරුවන්ගේ සල්ලි. රයිට්. ඉතින් මං අහන්නේ තරඟකරුවන්ගේ ඇත්තටම OI ඉන්න ඇසෝසියේෂන් වල රෙජිස්ටර් වෙලා ඉන්න අය සල්ලි දීපු අය අහන්න ඕන මේවට දැන් ඕගොල්ලෝ අපිට මොකද්ද දෙන උත්තරේ කියන එක. එතකොට මෙතනින් එහාට ප්‍රෝග්‍රස් එක මොකද්ද මොටර් ස්පෝර්ට් එක විදිහට සහ අපිට මොනවද බලාපොරොත්තු අපි ඇත්තටම මේ එක එක මේ පිරිස් කරන දේවල් දිහා බලන්නේ නැහැ. අපිට ඕන මේ ස්පෝර්ට් එක ඉස්සරහට අරන් ගිහලා මෝටර රථ පවත්වන්න. ඉතින් මල්ලි සංවිධායකයින් මෝටර රථ තරඟ පැවැත්වුවේ නැත්නම් ඕගොල්ලෝ දන්නවා අපිට මේ තරඟකරුවන්ට රේස් තරඟ වලට සහභාගී වෙන්න තරඟ නැහැ. ඉතින් ඇත්තටම අපි ජනවාරි 1 වෙනිදා ඊයේත් එමන්ඩ්මන්ට් මේ සංශෝධිත කැලෙන්ඩරයක් අවුට් වුණා මේ ඉස්සරහා මාස 5ට රේස් ටික දුවන්න. නමුත් ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා ලෝකේ සහ රටේ ආර්ථික ප්‍රශ්නයක් සහ මේ පෙට්‍රල් වල ප්‍රශ්නයක් තියෙනවා. මේකට ඩිරෙක්ට් සම්බන්ධයි ෆියුල්. වෙනස් ක්‍රීඩාවක් වගේ නෙමෙයි. ඉතින් එතකොට ඒකට දේශපාලන අධිකාරියෙන් යම්කිසි අවසරයක් ගන්න ඕන. රයිට්. අන්න ඒව තමයි මල්ලි ඒගොල්ලෝ කරන්න ඕන. අර මේ ස්පෝර්ට් එකට ආදරේ නම් මල්ලි මේ ක්‍රීඩාවට කොච්චර පුදුම ආදරයක් නම් මල්ලි කැපවීමෙන් කරන්න ඕන ඇවිල්ලා රයිට් අපිට මෙන්න මේවා දෙනවා අපි ගිහිල්ලා මෙයාට කතා කරමු මේගොල්ලන්ට කතා කරලා අපි මේ ක්‍රීඩාව දුවමු මෙන්න මේකයි ඔන්න ඕවා කරන්න ඕන මේ දැන් ඉන්න අයත් රයිට් මේවා තේරුම් ගන්න ඕන රයිට් මේ තරඟකරුවන් මේවට යන්න එපා තමන්ගේ පාඩුවේ මොකද තමන් එන්ට්‍රි ෆී එක සල්ලි දීලා දානවා නම් රයිට් තමන් යන්නේ පෙට්‍රල් ගහලා තමන්ගේ සල්ලි වලින් නම් රයිට් බලන්න ඕනම දෙයක් කරනකොට මම මේකට යන්න නම් මට මේගොල්ලෝගෙන් මොකද්ද ලැබෙන කන්ට්‍රිබියුෂන් එක මේක මං හිතන්නේ හොඳ උදාහරණයක් මේ ඉන්න තරඟකරුවන්ට මේ ඉස්සරහට කොහොමද මේ මෝටර රථ ක්ෂේත්‍රයේ හැසිරෙන්න ඕනේ කියලා. ඉදිරි මෑත අනාගතයේ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් සම්බන්ධ ඒ කියන්නේ පොඩි අදහසක් තියෙනවද මම මෙහෙමයි හැම ක්ලබ් එකෙම රේස් දුවන්න තමයි දැන් පෙරේදත් තිබ්බා පරිපාලන කමිටුවේ රැස්වීම. ඒකෙදිත් ඒගොල්ලෝ කතා වුණේ හැම මේ තියෙන ඇසෝසියේෂන් 8ම try කරන්නේ මේ රේස් ටික දුවන්න. ඇත්තටම ගනර්ස් තියෙනවා, ෆොක්සිල් අගෝස්තු වලට ෂෙඩියුල් කරලා තියෙනවා, කැවල්රි තියෙනවා, රයිට්. ඊගාවට ඔය පාගස්තොට හිල් ක්ලයිම් එක ෂෙඩියුල් කරලා තියෙනවා. මේ ඔක්කොම කරන්න තමයි මේව කරන්නේ. ඉතින් මං හිතන්නේ දැන් මම කියන්නේ මේක කරනවා කියලා. නමුත් අපිට ඒක හරියට දෙන්න බෑ. ඒ අවශ්‍ය තැන් වලින් අවසරය ලැබෙනකන්. ඒ හින්දා අපි මේකෙනුත් ඉල්ලා සිටිනවා මේ දේශපාලන අධිකාරියෙන් හෝ වගකීමක් දරන්න පුළුවන් අය මේකට අපිට අවසර දෙන්න නැත්නම් මේ ක්‍රීඩාව කරගෙන යන්න බෑ. මොකද මල්ලි අපි ඇත්තටම මේ ක්‍රීඩාවේ අපි මේ තියෙන නීති රීති වලට එහයින් ගිහිල්ලා අපි ඉල්ලන්නේ නැහැ. දැන් QR එක තියෙනවා අපි QR එක යටතේ අපිට මේ ක්‍රීඩාව කරන්න දෙන්න. කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ මල්ලි. ඉතින් ඇත්තටම මේ අපේ වොයිස් එක හරිතැනට යන්නේ නැහැ. රයිට්. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමා හරි ක්‍රීඩා ඇමතිතුමා හරි කවුරු හරි මේක සම්බන්ධව මේව කළා මේකට අපිට සලසලා දෙන්න මේ තියෙන හොඳම රේස් ටික දුවන්න. මොකද මල්ලි හේතුව දැන් ෆොක්සිල් ගත්තොත් ගනර්ස් ගත්තොත් ඒ දවස් ටිකට ඒ පොළොන්නරුව හරි වණ්ඩාවට හරි ඉන්න වපසරේ ඉන්න කට්ටියට ලොකු ආදායමක් එනවා. ඉතින් එතකොට ඒකත් නිකන් අර ටුවරිසම් වගේ දවස් දෙකක ලොකු මේක මොකද ලොකු පිරිසක් එනවා. ඉතින් ඒවත් හිතලා බලලා මේවට අවසරය දෙන්න දුන්නොත් තමයි වඩා හොඳ. අවසාන වශයෙන් අර උගතන් මම අහන්නෙත් හිටියේ දැන් මේ ස්පෝර්ට් එකක් විදිහට දැන් මේක බැලුව බැලමට
කවුරු හරි බලනකොට හිතෙනවා මොකද්ද මෙච්චර තියෙන අසනීපය වගේ එකක් නෙමෙයි සමාජයේ තියෙන මොකද්ද මෙච්චර මේ ස්පෝර්ට් එක මේ රේස් එකක් තියන්න මොකද්ද මෙච්චර උනන්දුව කියලා අපි ඒ ගැන ඉතා කෙටියෙන් මේ පැහැදිලි කිරීමක් කරමු මේකේ ව්‍යාප්තිය ගැන. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද මේක මල්ලි ඇත්තටම මානසික ඒකාග්‍රතාවය සහ විනය රැකගන්න පුළුවන් හොඳ ක්‍රීඩාවක්. රයිට්? ඒ කියන්නේ මේක මල්ලි ඇත්තටම ලංකාවේ මං හිතන්නේ රේස් දුවන අයගෙන් රයිට් වැඩි පිරිසක් පාරේ හයියෙන් යනවා කියලා. රයිට්? ඒගොල්ලෝ සමහරට මේ අපිටත් බැන බැන යනවා නිකන් සාමාන්‍ය මිනිස්සු අපි හිමින් ගියා. රයිට්? මොකද හේතුව අපි දන්නවා මේකේ විනාශකාරී තත්ත්වය කොච්චරද කියලා. ඉතින් ඇත්තටම මේ ස්පෝර්ට් එක හොඳ ක්‍රීඩාවක්. මේකට එන්න ඒක ඔයගොල්ලෝම දන්නවා දැන් පහුගිය දවස්වල ගවර්නින් බොඩි එකෙන් ගෙනාවා ලයිසන් එක දෙන්න ඕන ක්‍රමවේදයක්. රයිට්? ඒකටත් කීප දෙනෙක් ඒ කියන්නේ කෙලින් ගිහිල්ලා කතා කරන්න බැරි නොහැකියාව ප්‍රදර්ශනය කරන 3-4 දෙනෙක් ඔය ගෲප් එකේම ඉන්න කට්ටිය ඇගිහිල්ලා අපිට පෝලිං වල ඉන්න බෑ අපිට අරේ ඉන්න බෑ. ඉතින් පෝලිං වල ඉන්නවා කියන එක මල්ලි પાස්පෝර්ට් එක ගන්න ගියත් පොලිමේ ඉන්න ඕන, ඩෙන්ටිටි කාඩ් එක ගත්තත් පොලිමේ ඉන්න ඕන. රටේ නීතිය සිවිල් නීතිය කාටත් යටට නම් ඒක හැම කෙනාටම ඒක ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනේ. ඒ හින්දා හොඳ ක්‍රමයක් ගෙනල්ලා තිබ්බා මෝටර රථ මේකෙන් දෙපාර්තමේන්තුවේ තියෙන මේකෙන් ඒක මේකේ මෙඩිකල් ගන්න. මොකද මෙඩිකල් අත්‍යවශ්‍යයි. අයි විට්නස් අයි විෂන් එක කොහමද? තමන්ගේ ෆිට්නස් කොහමද? තවන්ට අසනීප තියනවද? හරි ඒ ඔක්කොම බලන්න ඕන. ඉතින් ඒකටත් කැමති නැත්තම් එක් පිරිසක් කොහෙද කියන්නකො මේ ස්පෝර්ට් එක යන්නේ? මේ කාර් එකක් මෙච්චර හයියෙන් යන වෙලාවක මොකක් හරි අසනීපයක් වුණා. රයිට්? මොකක් හරි කැලප්ස් වුණා. රයිට්? ඒතකොට කවුද වක්කීම ගන්නෙ? ඒතකොට ඒකත් ඔෆිෂියල්ස් වල වැරද්ද. රයිට්? ඉතින් ඒ හින්දා පළවෙනි තැන ඉඳන් එක්කෙනෙක් දෙන්නේ දිව්ව නැතා නෙවෙයි ඇත්තටම මේවා කරන පරිපාලන කමිටුවේ හෝ ගවර්නින් බොඩි එකේ අය මේවා කරන්න ඕන නීතියක් දැම්මනම් ඒ නීතියෙම ඉන්න ඕන. රයිට්? දුවන කෙනා දුවයි නැති කෙනා නැත් ප්‍රශ්නයක් නැහැ. රයිට්? හැම නීතිය හැම කෙනාටම එකයිනේ. ඔන්න ඔයාට එකයි මට එකයි මට මෙඩිකල් ඕනේ නැහැ තව කෙනෙක්ට මෙඩිකල් තියනවා කියලා කිව්වොත් ප්‍රශ්නයක්. ඔක්කොටම එක යුනිෆෝම් එකක් නම් ඒක ඔක්කො පොලිමේ නෙමෙයි දවස් දෙකක් පොලිමේ ඉඳ පහුගිය දවස්වල මලි પાස්පෝර්ට් එකට සති ගණන් හිටියේ. ඒ වගේ තමයි මේක ඊටත් වැඩිය ස්ට්‍රික්ට්ලි බලන්න ඕන. අදටත් මම කියන්නේ මේ අපි ඔක්කොම එක්කව වෙලා මේ ක්‍රීඩාව දියුණු කරමු. ඔය අකුල් හෙලපු අයටත් අපි කියන්නේ ඒකයි. ඉතින් ඒ හින්දා වැරදි දේවල් කරලා වැරදි ප්‍රයත්නන් දැල්ලා ඒ වයින් සාර්ථක ප්‍රතිඵල එන්නේ නැහැ. ඕගලන්ටත් බොහොමත් ස්තුතියි මේක ගැන අහුවට. ඉතින් ඒ හින්දා මේක FR කේස් එක පෙරේදා ඩිස්මිස් වුණා. මේක මින් ඉදිරියට අපි ඔක්කොම එක්කව වෙලා මේක ඒගොල්ලෝ ඒ කතා කරන ඇත් එක්කව වෙලා අපි මේ ස්පෝර්ට් එක ඉස්සරහා මාස 7 රේස් ටික දුවමුකෝ. එතකොට වැඩේ ඉවරයි මල්ලි. Thank you. Thank you.